අර වසන්ත මහත්තයාගේ අම්මගේ කතාවක් ගියා ඇහුවද දන්නේ. අවසාන මොහොතේ වසන්ත මහත්තයාගේ අම්මා ඇඬු කඳුලින් කියනවා දුර්ජන මිනිස්සු ඉස්සරහ පුතේ උපදින්න එපා. මට ගීතයක් මතක් වුණා. අද කියන්න නෙමෙයි හිටියේ. නමුත් මට හිතුණා ඒකත් කියන්න ඕනේ. එයාගේ මිනිය බලන්න එයත් එක්ක අර කන බොන වෙලාවල් වල YouTube එකේ එහෙම අපි දැකලා තියෙනවා Facebook එකේ ඉන්න සෙට් එක බලන්නකො එන වාහන බලන්නකො නේද? කෝටි ප්‍රකෝටි ගණන් වල යාන වාහන වලින් පුදුමාකාර යාළුවෝ පිරිසක් හිටියා පුතේ මාමට. පුදුමාකාර යාළුවෝ පිරිසක් හිටියා. එයා නිතර කතා කරද්දිත් කිව්වා මට ඉන්නවා යාළුවෝ ටික. මට මිනිස්සු ඉන්නවා කියලා කිව්වේ. හැබැයි මම දැක්ක වීඩියෝ එකක් සංසරණය වෙනවා. නමත් එයාගේ අර අන්වර්ථ නාමයක් කියලා වසන්ත අද තනියම මල් ශාලාවේ. එයාගේ තනියට ළඟ ඉන්නවා මම දැක්ක අම්මා. තව ළඟම හිත මිතුරු ඥාතීන් දරුවෝ දෙතුන් දෙනා ඇරෙන්න වසන්ත මහත්තයත් එක්ක යන්න කිසි කෙනෙක් පිටිපස්සේ ඇවිල්ලා නැහැ. පාටි දාපු සන්ඩේ පාටිද මොකද්ද කියලා එහෙම දාපු එකම මිනිස්සෙක්වත් එතන හිටියේ නැහැ. ඒ කියන්නේ අපිත් එක්ක වැරදි කරන්න මිනිස්සු හිටියට අපිට කොහෙදි හරි වරදින තැනකදී ඒ මිනිස්සු අපිත් එක්ක නෑ පුතේ. අවසාන කෙරවලේ මට ඉතුරු වෙන්නේ මගේ අම්මයි තාත්තයි විවාහක නම් බිරිඳයි ස්වාමියයි දරුවෝයි විතරයි. අපිට ඉතුරු වෙන්නේ මගේ අම්මා තාත්තා විතරයි. අපි ළඟම ඉන්න මගේ ගෙදර මිනිස්සු ටික ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නෑ.